අදත් අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලට සුබ දවසක් තෙරුවන් සරණයි කියලා පටන් ගන්නවා. ඉතින් දරුවනේ අද මම කතා කරන්න යන්නේ මොකද්ද මේ ගුරු ගෝල සම්බන්ධය කියන්නේ. ඉතින් ඇත්තටම පුතේ මේ ගුරු ගෝල සම්බන්ධය කියලා කතා කරපුවාම අද ගොඩක් මේ සමාජය තුල මේ වරන් ශාස්ත්‍රය තුල පිරිහීමට ලක් වෙලා තියෙන කාරණාවක් තමයි. ඇත්තටම පුතේ තමන්ට මේ වරමකට පිහිටන්නා වූ ගුරුවරයා තමන්ට හොඳින් ආකාරයට ඒ තමන්ගේ ශිල්ප ශාස්ත්‍ර හදාරන්න මග කටයුතු කියලා දෙනවා. ඉතින් මේ මග කටයුතු කියලා දුන්නාට පස්සේ අද සමහර වරන් දරුවෝ ඒ තමාගේ ඒ වරම් ශක්තිය ප්‍රගුණ කරාට පසුව තමාගේ ගුරුවරයාට වඩා තමන් ප්‍රඥාවන්තයි තමන් නැත්තම් වරමෙන් ශක්තිමත් කියලා හිතාගෙන නොඑක් ආකාරයේ තමාගේ ගුරුවරයාට පිටුපාන අවස්ථා දකින්න ලැබෙනවා. ඉතින් මම මෙතනදී සඳහන් කරන්නේ ඔබට යම්කිසි හරි පාරක් කියලා දුන්නු ගුරුවරයෙක් අතින් වරදක් සිදු වුණා හෝ නැතා ඉතින් ඒ තමාගේ තියෙන ගුරු භක්තිය කියන එක හරියාකාරව තමා පිහිටවා ගන්නා විට තමාට ඒ ගුරුවරයා විසින් උගන්වපු ශිල්පය තමාට ධාරණය වෙන්නේ. ඉතින් මෙතනදී ගුරුවරයෙක් විසින් ඒ ගෝලයෙකුට සැලකිය යුතු ආකාරයක් අපි පෙර අතීතයේ සිටම අපි හොඳාකාර දන්නා කාරණාවක්. ඉතින් මේ කාරණා තුල අපි කතා කරනකොට මට මෙතනදී ඔබට කීමට අවශ්‍යතාවය වන්නේ ඔබ කිසිසේක ඔබගේ ගුරුවරයාට පිටුපාන්න එපා. මොකද පුතේ ඔබට යම්කිසි ආකාරයකින් ශිල්පය හදාරා දුන් ගුරුවරයා ඔබගේ ගමන් මාර්ගයට ඔබ නිසි අඩිතාලමක් නැත්තම් ඔබගේ ඉදිකරන නිවසට බවුන්ඩේෂමක් දාලා දුන්නාසේ සලකා ඔබ ඉතිරි බිත්ති නංගන කොටස කරගෙන යනවා කියන්නේ ඒකේ මුල් අයිතිකාරයා වෙන්නේ ඔබගේ ගුරුවරයා. ඉතින් මේ කාරණා සිහිපත් කරන්න පුතේ මෙවැනි ඒ ආකාරයෙන් පිටුපාල යන දරුවන්ගේ වරම් ජීවිත බොහෝම කෙටි කාලයකදී අගාධයටපත් වෙනවා. ඉතින් මම මේ සමාජයට දෙන ආදර්ශමත් පණිවිඩයක් විදිහට මම ඔයාලා හැම දෙනාටම මේ වැඩසටහන තුලින් අද මම සිහිපත් කරන්නේ මට අහන්න දැනගන්න ලැබුණු කාරණා කිහිපයක් මුදුන්පත් කරගෙන ඒ සමහර දරුවෝ ඒ Tamanගේ කාරණාවන් කරගන්නා ලෙස නැත්තම් කරගන්න කාලය වෙනතෙක් තමාගේ කපටි ආකල්ප ඉස්මතු කරගෙන වැඩ කටයුතු කරනවා. ඉතින් මේ වැඩ කටයුතු කරගත්තට පස්සේ ඒ Taman සිතනවා අපි මේනකොට සාර්ථකයි කියලා. ඇත්තටම පුතේ එවැනි දරුවෙක් සාර්ථක නැහැ. මොකද ඔබ අනිවාර්යයෙන්ම ඒ ඉගෙන ගත්තා වූ ඒ ශිල්පය තුලම තමයි ඒ ගුරු ගෞරවය ගුරු භක්තිය කියන දේ හැදෙන්න ඕන. ඉතින් මෙතනදී මම තවත් ආකාරයකින් සඳහන් කරනවා ඔබ වැඩ කටයුතු කරගෙන යනකොට ඒ ගුරුවරයා සතු තියන්නා වූ විශ්වාසය සහ ඔබට වැඩක් බාර දීලා ඒක නිසි ආකාරයෙන් ඔබ කරන්නා කියන තැන. එතකොට තවත් ආකාරයකින් ගුරුවරයාගේ නම විනාශ නොකර එහෙම නැත්නම් නම පවත්වාගෙන යාමට හැකි ශිෂ්‍යයෙක් වීම ගුරුවරයෙක් ලබන සැබෑ ජයග්‍රහණයක්. ඉතින් මම මෙවැනි කාරණා ඔබට සිහිපත් කරන්නේ ඔබ යම්කිසි මේ වෙනකොට ඒ අපහසුතාවයන් ලක් වෙච්ච දරුවෙක් නම් ඒ තමන් අතින් මෙන්න සිද්ධ වෙලා තියෙන අපහසුතාවයන් නැත්තම් වැරද්දක් ඇතිනම් ඒ වැරද්ද නෝරුමානව ධම්මතියා නිවැරදි කරගත්තොත් ඔබගේ ජීවිතය බොහොම සරුවප්පකාරයි. ඉතින් ඔබ හොඳට මදක් සිතලා බලන්න ඔබ කුඩා අවදියේ පෙරපාසල් අවදියේ පෙරපාසල් ගුරුතුමියගෙන් ඔබ මූලික අඩිතාලම දානවා. ඉතින් මේ මූලික අඩිතාලම දාලා ඊට පස්සේ එතනින් එහාට දෙවනි පාසල නැත්තම් අපි ලොකු ඉස්කෝලයකට ඇතුල් වෙනවා. ඒ ඇතුල්ලා එකේ ඉඳලා පහට ගියාට පස්සේ අපිට ගුරුවරු
නානප්පකාර විදිහට ගුරුවරු කීප දෙනෙක් යටතේ අපි අධ්‍යාපනය හදාරනවා. ඉතින් ඒ ශිල්ප සියලු දේ හදාලා එතනින් එහාට වැඩිදුර අධ්‍යාපනය 6 සිට ඉහළට පවත්වාගෙන යනවා. ඉතින් එහෙම පවත්වාගෙන ගිහිල්ලා එතනින් එහාටත් අර සමස්ත පිරිසක් තෝරාගත්ත පිරිසක් එතනින් එහාට දීර්ඝ අධ්‍යාපනයකට යොමු වෙනවා. ඉතින් පුතේ එතනදිත් බොහොම සූක්ෂම තරඟ විභාගයක් යටතේ ඒ දරුවන් කිහිප දෙනෙකුට ඒ අවස්ථාවන් මෙවලා එතනින් එහාට හොඳ ධාර්මිෂ්ඨ ගුණවත් දරුවෝ විදිහට එළියට දකින දරුවොන් බොහෝම අතලොස්සයි. ඉතින් මේ කාරණා මම ඔබට සිහිපත් කරේ ඔබ මදක් හැරී බලන්න. ඔබ ඒ ආපු ගමන් මාර්ගය තුල එකිනෙක ගුරුවරුන් ඔබට ලබා දුන් හරි මාර්ග ඔස්සේ ඔබ අද ගමන් කරපු නිසා ඔබ යම්කිසි තැනක ඔබේ ජීවිතයේ ਸਰවප්‍රකාරයෙන් සාර්ථක වෙලා ඉන්නවා. ඒ වගේ තමා පුතේ මේ වරන් ජීවිතයේදී ඔබගේ වරම හඳුනාගෙන වරම නිසි ලෙස සකස් කරගෙන ඔබේ දියුණුවට මම්මාවත් විවර කර දෙන ගුරුවරයා ඔබගේ වරන් ජීවිතයේ අවසාන වන තෙක් ඒ හරියාකාරව ඒ ලබා දුන් ශිල්පය අනුගමනය කරමින් ඔබගේ වරන් ජීවිතය සාර්ථක කරගන්න ඕන. ඉතින් මේ වගේම තමා ගුරුවරයා සතු වගකීම් කිහිපයකුත් මේත් එක්කම තියෙනවා. ඒ තමාගේ ශිෂ්‍යයන්ට හරියාකාරව ඒ දැනුම මට්ටම් හරියාකාර එකලස් කරලා ඒ ශිෂ්‍යයන්ට ලබා දීලා ඒ ශිෂ්‍යයන් නිසි මාර්ගයට යොමු කිරීම විතරක් නෙමේ මේ වැඩ කටයුත්තක් කරගන්නකොට ඒ අදාළ ඒ විෂය වරන් ජීවිතේ නම් මේ අදාළ තොරතුරු මාලාව නිසි ආකාරයේ නිසි කාල හෝරාවට ඒ ශිෂ්‍යයන්ට ලබා දීලා ඒ අවශ්‍ය කටයුතු සූදානම් කරලා ඒ ශිෂ්‍යයන් තමන්ගේ නමත් රැකෙන පරිදි හරියාකාර සමාජයට මුදවා හැරීම තමයි ගුරුවරයෙක් සතු වගකීම. ඉතින් මේ දෙපැත්තකට මේ වෙලා තියෙනා වූ වගකීම් සහ යුතුයකම් ගැන කතා කරනකොට ගුරුගෝල සම්බන්ධය නිරන්තරයෙන් ඔබට සිහිපත් වේ. ඉතින් මම හිතනවා මේ වරමක ඔබ පැවතිය යුතු නිවැරදිකම තමයි ඒ ගුරුවරයා සතුව තියෙනා විශ්වාසය ගොඩනැගීම සහ ඒ ගුරුවරයා ඇතුව තියෙනා වූ ගෞරවය භක්තිය කියන දේ තමාගේ හද තුලින්ම ඒ දේවල් ඉෂ්ට සිද්ධ කරොත් තමන්ට අනිවාර්යයෙන්ම වරන් ජීවිතයේ වරන් මාලාවේ සත්‍ය අනිවාර්යයෙන්ම පිහිටනවා. ඉතින් මෙවරි කාරණා ඔබට සිහිපත් කරන්නේ අද ගොඩක් සමාජය පිරිහීමකට ලක් වෙලා තියෙනවා මේ දරුවන්ගේ වැරදි ආකල්ප මත. ඉතින් මට උවමනා වන්නේ දරුවෝ විශ්වාරණ වෙදමැදුර ඔබ දන්නවා කවදත් ඔබට හරි මාර්ගයට විශාල දරුවන් පිරිසක් යොමු කරනවා. ඉතින් ඒ ඔස්සේ ඔබට මා මේ කාරණාව සිහිපත් කරන්නේ වරන් දරුවන් විතරක් නෙවෙයි ඔබ කුනම් හෝ ආකාරයක ඒ වැඩ කටයුතු කරන දරුවෙක් අපි හිතමු රැකියාවක් කරන දරුවෙක් වුණත් තමා කරන කියන රැකියාව Taman හදවතින් භක්තියෙන් ගෞරවයෙන් එදිතනට අවංකව වැඩ කටයුතු කරන්න පුතේ එවිට ඔබට කිසි දිනක වරදින්නේ නැහැ. තව විතරක් කිව්වොත් ඔබ වරම් මාලාගේ වැඩ කරනවා නම් පුතේ ඔබ අනිවාර්යයෙන්ම තමන්ගේ වරම් ඥාතියා විශ්වාස කරන්න, තමන්ගේ ගුරුවරයා විශ්වාස කරන්න, තමන්ගේ වරමට පිහිට වෙන්නා වූ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාවන් හරියාකාරව විශ්වාස කරලා වැඩ කටයුතු කරගෙන යන්න පුතේ ඔබට කිසි දිනක වරදින්නේ නැහැ. ඔබ හොඳින් මතක තියාගන්න ඔබට ලැබෙන ශිල්පය කිසි දිනක අකටයුත්තක් සඳහා භාවිතා නොකරන්න. එවිට ඔබගේ ගමන් මාර්ගය බොහොම සාර්ථකයි. සුබදායි සුබ ප්‍රතිඵල අනිවාර්යෙන් ලැබෙනවා. ඉතින් මේ වැඩසටහන ඔබට සිහිපත් කරන ගමන් ඔබට මම නැවතත් ඉල්ලනවා ඔබ කරන කියන ඕනෑම රැකී ආරක්ෂාවක් කටයුත්තක් වරම් මාලාවකින් වැඩ කරන දරුවෙක් එහෙමත් නැත්නම් ඕනෑම රැකියාවක් කරන දරුවෙක් ඔබ මා මේ ඉල්ලීම මත ඔබ වැඩ කරන තැනට ඔබ කරන කටයුතු ඔබ හදවතින් අවංකව ඉෂ්ට සිද්ධ කරන්න උත්සාහ කරන්න. අන්න එතනදි තමයි ඒ අතර තියෙනා වූ සම්බන්ධතාවය නිවැරදිව ගොඩ නැගෙන්නේ. ගුරුගෝල සම්බන්ධතාවය හා ඒ ආයතනයත් එක්ක බැඳුණු සම්බන්ධතාවයත් එක්ක ඔබගේ වැඩ කටයුතු නිරන්තරයෙන්ම
සාර්ථක වෙනවා පුතේ. ඉතින් එවැනි කටයුතු සිහිපත් කරන ගමන් අදට මේ වැඩසටහන මින් නිමා කරනවා. මම හිතනවා මා අද මේ සමාජයට ඉදිරිපත් කරපු පණිවිඩය ඔබට බෙහෙවින් මහඟු ලෙස ප්‍රතිඵලයක් දැනේවි කියලා සිතමින් අදට මේ වැඩසටහන මින් නිමා කරනවා. ඔබ සැම සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදත් අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලට සුබ දවසක්, තෙරුවන් සරණයි කියලා පටන් ගන්නවා. ඉතින් දරුවනේ අද මම කතා කරන්න යන්නේ මොකද්ද මේ ගුරු ගෝල සම්බන්ධය කියන්නේ. ඉතින් ඇත්තටම පුතේ මේ ගුරු ගෝල සම්බන්ධය කියලා කතා කරපුවාම අද ගොඩක් මේ සමාජය තුල මේ වරන් ශාස්ත්‍රය